ඉතින් සුබ දවසක් කියලා යාළුවෝ හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අපේ රජයේ රැකියාපල YouTube channel එකට. තවමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් ඔන්න දැම්මම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් මේ ගැන notification එක ඔයාලගේ phone එකට එනවා. ඉතින් ඔන්න අද ඔයාලට කියන්න යන්නේ කැනඩාවේ health care aides ලාට තියෙන job vacancy එකක් ගැන. ඒ කියන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන job vacancy එකක් ගැන. ඉතින් ගොඩාක් අය බලාපොරොත්තු ඉන්න වීඩියෝ එකක් මේක. ලංකාවේ ගොඩාක් අය ඉන්නවා සෞඛ්‍ය සේවයේ දැනට නියුක්තව ඉන්න. යාලා විදේශ රටකට යන්න බලාපොරොත්තු ඉන්න අය. ඉතින් ඔන්න සුදුසුකම් තියෙනවා නම් ඒක ගොඩාක් ප්ලස් පොයින්ට් එකක්. හැබැයි ඔයාලට සුදුසුකම් නැති වුණත් මේ රැකියාවට අයදුම් කරන්න පුළුවන් වීම විශේෂත්වයක්. ඉතින් අනිවාර්යයෙන්ම try කරන්න. මොකද chance එකක් ලැබුණොත් ඒක ඔයාලට ලැබෙන ලොකුම ජීවිතේ turning point එකක්. ඉතින් job details විදිහට මේක දීලා තියෙන්නේ North Saanich වල තමයි තියෙන කැනඩාවේ. ඉතින් employee details විදිහට තියෙන්නේ employee details විදිහට තියෙන්නේ ඉවාන් මිෂෙන්කෝ කියන කැනඩියන් කම්පැනි එකෙන් තමයි මේක දාලා තියෙන්නේ. terms of employments ලා ඔයාලා මේකට ස්ථිර අයදුම් කරන විදිහට තමයි ගන්න. ඉතින් ඔන්න permanent විදිහට ගන්න ඕගොල්ලෝව. එතකොට රැකියාවේ අවුරුදු 2ක් ඕගොල්ලෝ මේ visa එකෙන් job visa එකෙන් හිටියට පස්සේ ඔයාලට PR එකකට යන්න පුළුවන්. PR ගියාට පස්සේ ඔයාලට පවුල ඇවත් ස්පොන්සර් කරලා ඒ රටට ගන්න පුළුවන්. සැලරි එක පැයකට කැනේඩියන් ඩොලර්ස් 25ක් ඔයාලට ගෙවනවලු. ඉතින් සතියට පැය 40ක් වැඩ කරන්න පුළුවන්. එහෙම වැඩ කරොත් ඔයාලට මාසෙට ලක්ෂ 9කට ආසන්න සැලරි එකක් හම්බ වෙනවා. ඉතින් මේ සැලරි එකේදී ඔයාලා ඒක තියෙනවා ටැක්ස් ඒ වගේ වන්න ඕන 120ක් වගේ ගෙවන්න තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඔයාලට සැලරි එක ලක්ෂ 6ක් 7ක් අතර සැලරි එකක් ඔයාලට earn කරන්න පුළුවන්. ඉතින් terms of employments ලා permanent employments ලා විදිහට ගන්න. ඒකත් ඔයාලට ලැබෙන වාසියක්. එතකොට full time වැඩ කරන්න තියෙන job එකක් මේක. overview language එක භාෂාව ඉල්ලන්නේ ඉංග්‍රීසි භාෂාව. ඉතින් ඉංග්‍රීසි හැමෝටම බෑ. හැබැයි සාමාන්‍ය මට්ටමකට හරි ඉංග්‍රීසි දැනගෙන තියෙන්න ඕනේ මේ රැකියාවට අයදුම් කරන්න. මොකද කැනඩාව කියන්නේ ලෝකයේ දියුණු රටක්. ඉතින් ඒ රටට ඉංග්‍රීසි නැතුව අයදුම් කරන්න බෑ. ඉතින් education qualifications and experience ඔන්න අනිත් ගොඩාක් අයට මතුවෙන ගැටලුවක් තමයි මට රටකට යන්න ඕනේ. හැබැයි අධ්‍යාපනිකවත් රැකියාවේ පළපුරුද්දක්වත් මට නැහැ කියන එක. ඉතින් ඔන්න ඒකට දුක් වෙන්න එපා. ඔයාලට අයදුම් කරන්න පුළුවන්. මම ගොඩාක් වීඩියෝස් අරන් එන්නේ ඉංග්‍රීසි භාෂාව කතා කරන්න සාමාන්‍යයෙන් පුළුවන්. එතකොට අධ්‍යාපනික සහ පළපුරුද්දක් ඉල්ලන්නේ නැති job vacancies විතරයි ඔයාලට මම අරන් එන්නේ ගොඩාක් දුරට. හැබැයි ඔයාලට ඉහළම සුදුසුකම් තියෙන කෙනෙක් නම් ඒ අයත් කමෙන්ට් කරන්න මට මේ job එක ඕනේ එහෙම කියලා. එතකොට මම පොදුවේ කමෙන්ට්ස් බලලා වැඩිම ඉල්ලුමක් තියෙන jobs බලලා ඒ ගැන ඔයාලට වීඩියෝස් අරගෙන එන්න. ඉතින් on site work කරන්න තියෙනවා. එතකොට work setting area එක employer clients home responsibilities විදිහට තියෙන්නේ company patients on outdoor recreational activities. එතකොට assist with cleaning, sterilizing, setting up and assembling of medical equipment. ඉතින් අර ඒ doctors ලා කියලා තියෙන විදිහට ඔයාට මේ දේවල් කරන්න තමයි තියෙන්නේ. ඉතින් මේ දේවල් පුහුණු වීමක් දෙනවා. මොකද රෝගියෙක්ව බලා ගන්න ඔයාලට පුහුණු වීමක් අවශ්‍යයි. ඉතින් ඒක එයාලා දෙනවා. මොකද ඒ පිළිබඳව ඔයාලගෙන් experience ඉල්ලන්නේ නැති නිසා. ඉතින් ওই විදිහට තමයි details තියෙන. ඉතින් මේ details පැහැදිලිව බලන්න පුළුවන්. ඉතින් ඔන්න මේ job එකට apply කරන්න ඔයාට අවුරුදු 18ත් 60ත් අතර කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ descriptions and comments වල පළවෙනි comment එකේ දාලා තියෙනවා මේ අපේ ලොකු ලොක්ක ඇප් එකේ link එක. ඉතින් ඇප් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ගොඩාක් විවිධ රටවල් වල job vacancies තියෙනවා. ඉතින් මේ job vacancies වලට ඔයගොල්ලන්ට direct අයදුම් කරන්න විතරයි තියෙන්නේ. ඔයාගේ Canadian standard එකට හදපු CV එක සහ cover letter එක. ඉතින් ඒ ගැන videos කරලා තියෙනවා මගේ channel එකේ. ඉතින් ඒකත් බලන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ලොකු ලොක්ක ඇප් එකෙන් Canadian ආකෘතියට CV එකක් හදන්නේ කොහොමද කියලාත් බලා ගන්න. ඉතින් ওই විදිහට තමයි මේ රැකියාවේ විස්තර ටික සඳහන් කරලා තියෙන්නේ. ඉතින් Tamanට ගැළපෙන රැකියාවක් සොයාගෙන එකක් නෙමෙයි ගොඩකට ඇප්ලයි කරලා බලන්න. මොකද එක කම්පැනි එකකින් හරි ඔයාලට chance එකක් ආවොත් ඒක ඇත්තටම turning point එකක්. ඉතින් try කරන්න. මොකද සල්ලි යන වැඩක් නෙමෙයිනේ ඔයගොල්ලන්ට ඉක්මනින් offer එකක් ගන්න පුළුවන් අවස්ථාවක් සහ තමන් සහ ඒ කැනඩා කම්පැනි එකත් එක්ක අතර තමයි ඩීල් එක වෙන්නේ. ඉතින් ඒජන්සිස් කිසිම විදිහකින් මැද පාර්ශවයක් නැහැ. ඉතින් try කරන්න chance එකක් ලැබෙන්න කියලා හැමෝටම wish කරනවා. ඉතින් තවත් වීඩියෝ එකක් අරන් එනකම් මේ